ඉතින් අද දවස සීතලත් එක්ක ගෙවෙන වැස්සත් වහින ලස්සන දවසක්. ඔයාට ටිකක් කම්මැලි ඇති. මොකද ඔයාට මේ සීතලයි වැස්සයි එක්ක දැනෙන අමුතුම ෆීලින් එක මට අමුතුවෙන් විස්තර කරන්න ඕනි නැහැ. මමත් ඒක හොඳටම දන්නවා. මොකද ඔයාට හිතෙනවා ඇති එක්කෝ ඇඳට වෙලා හොඳට ෆිල්ම් එකක් බලන්න, නැත්නම් උඩුවේ මොනවා හරි කෑමක් හදාගෙන නිදහසේ ඉන්න, වැස්ස දිහා බලාගෙන ඉන්න. ඉතින් මේ වගේ විවිධ විදිහේ අදහස් වගේ හිතට එනවා ඇති. හැබැයි ඔයා හිතන්න, ඔයා මේ වෙලාවේ ඒ නිදහස වින්දොත් ඔයාගේ එක්සෑම් එකත් එක්ක ඔයාට ඔයාගේ ජීවිතේ අඩියක් ගානේ පිටිපස්සට යනවා. ඉතින් ඔයා කරන්න ඕනේ, ඔයාට පුළුවන් ඉස්සරහට ඒ නිදහස විඳින්න. හැබැයි ඔයා මේ මොහොත වැඩ කරන්න ඕනේ. මොකද ඔයාට තව තියෙන ටික කාලයයි. 2026 A level exam එක ලියන නංගිලා මල්ලිලා නම් ඉන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ තව මාස 3කටත් වඩා අඩු කාලයක්. ඉතින් ඔයාලා තාමත් ඉන්නේ බිඳුවේ නම් ඔයාලට පුළුවන් මේ කාලය හොඳටම ඇති බිඳුවෙන් පටන් අරන් හොඳම තැනකට යන්න. ඔව්, මන් දන්නවා මේ දවස්වල ඔයාලට හැමෝම දෙන මොටිවේෂන් එක මේක තමයි කියලා. හැබැයි ඔයාගේ හිත ඉල්ලන්නේ වෙනම දෙයක්. සමහර විට ඔයාට හරි කම්මැලි හැඟීමක් දැනෙනවා ඇති. නිදහසේ ඉන්නමයි හිතෙන්නේ. අනිවාර්යෙන්ම ඔයත් එහෙම කෙනෙක්ම තමයි. ඔයාටත් කොච්චර වැඩ තිබුණත් ඔයාට ඒ වෙලාවේ ගන්න තියෙන නිදහස ගන්නම ඕනි. ඔයාට ෆෝන් එකේ ඉන්න ඕන නම් ඔයා ෆෝන් එකේ පැය ගණන් ඉඳලා කාලේ නාස්ති කරයි. හැබැයි ඔයාට පාඩම් වැඩක් කරන්න පටන් ගත්තම ඒ වැඩෙත් එක්ක ඔයාට විනාඩි 30ක්වත් ඉන්න බෑ. ඒක තමයි ඇත්තම ස්වභාවය. ඉතින් මේක හැමෝටම පොදු දෙයක්. මොකද එක දෙයකට අබ්බැහි වුණොත් අපිට ඒ දෙයින් ගැලවෙන්න ටික කාලයක් යනවා. ඉතින් ඔයාට මේ දවස්වල කරන්න වැඩ කෝටියක් විතර ඇති. හැබැයි ඔයාට ඒ එක වැඩක්වත් කරගන්න හරියට හිත යොමු කරගන්න බැරුව ඇති. ඉතින් මේ හැමදේම එකවර ඔයාට වෙනස් කරන්න බෑ. ඔයාට තියෙන්නේ ටිකෙන් ටික වෙනස් වෙන්න. ඔයාට පුළුවන් ඔයාට තියෙන කාල සීමාව දවස් වශයෙන් වෙන් කරගන්න. එක දවසකට ඒ සබ්ජෙක්ට් එක නම් එකක් තෝරගන්න. මොකද ඒ ලෙවල් සබ්ජෙක්ට් 3යිනේ තියෙන්නේ. ඉතින් ඔයාට තියෙන්නේ පොඩි කාල සීමාවක් නම් දවසේ ඔයා ෆිසිකල් ක්ලාස් නම් යන්නේ, ඔයා ඒ ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා ඔයාට තියෙන්නේ පැය 5ක් වගේ පොඩි වෙලාවක් නම් වැඩ කරන්න පුළුවන් වෙලාව විදියට තියෙන්නේ ඒ වෙලාව නම් ඔයා ඒ වෙලාවේ එක සබ්ජෙක්ට් එක පාඩමක් තෝරගෙන ඒ පාඩම බලා ගන්න. ඉතින් ඔයාට තියෙන පොඩි වෙලාවක් නම් ඒ වෙලාව ඇතුළත ඔයාට විෂයන් 3ක්ම කවර් කරගන්න බෑ. ඒක තමයි ඇත්තම දේ. ඔයාට තනිකර දවසක්ම තියෙනවා නම් ඒ දවසට උපරිම විෂයන් 2ක් දාගන්න. මොකද A level subject ගොඩක් ලොකුයිනේ. ඉතින් දවසට විෂයන් 3ක්ම කවර් කරගන්නවා කියන එක කරන්න බැරි දෙයක්. අනික අපේ ඔළුවට උනත් හැම එකෙම ටික දාගත්තාම ඔළුවත් නිකන් පිස්සා ගොඩුවක් වගේ හරියට නිකන් කිසිම දෙයක් පැහැදිලි නැති වෙනවා. අන්න ඒක නිසා ඔයා කරන දේ පැහැදිලිව කරන්න, හරියට පිළිවෙලට. එක්සෑම් එක ලඟ වෙනකොට ඔයාට ඔයාගේ සබ්ජෙක්ට් වලින් වැඩි කොටසක් ඉවර කරගන්න පුළුවන් වෙයි. මේ වෙලාවේ ඔයාගේ අනාගතයට මුල් තැන දෙන්න. මොකද ඔයාට මේ වෙලාවේ කොච්චර කම්මැලි හිතුණත් ඔයා වැඩ කරන්න ඕනේ කියන එක ඔයාගේ හිතට දැනෙන්න ඕනි. ඉතින් ඔයාට මම සුබ පතනවා ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා. දැන් මං කියන දේ පොඩ්ඩක් අහගෙන ඇස් දෙක පියාගන්නකෝ. ඔන්න ඔයාගේ A level result වෙන දවස අද. ඉතින් ඔයා A level exam එක ලියලා මාස කීපයක්ම ගත වෙලා දැන් result වෙන දවස තමයි අද. ඉතින් ඔයා හරියේ result එයි කියලා බයේ ඒ ගැන හිත ඉන්නවා. ඉතින් හිතන්නවත් නැති වෙලාවක ඔන්න දැන් වෙලාව හවස 6යි. ඉතින් මේ වගේ වෙලාවට A level result එයි කියලා ඔයා හිතන්නේ නැහැ. ඉතින් ඔයා ඔයාගේ ෆෝන් එකේ නිකන් උඩට පල්ලට යනින් ගමන් ඉති ඔයා දකිනවා A level result ඇවිල්ලා කියන එක. ඉතින් දැන් ඔයා යනවා A level result බලන්න. ඔයා ගෙදර අයටත් කියනවා result දාලා කියලා. හැබැයි ඔයා දැන් බලන ගමන් ඉතින් ඔයාගේ හිතට පුදුමාකාර බයක් දැනෙනවා. අනේ මම පාස් වෙලා තියෙයිද? අනේ මට හරි බයයි. මං හිතපු රිසර්ච් එකට වඩා අඩු එකක් ආවොත් මම මොකද කරන්නේ? ඉතින් මේ වගේ විවිධ දේවල් ඔයාගේ හිතට එනවා ඇති.
ඉතින් මේ වෙලාවේ ඔයා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඉතින් ඒ කලබලෙත් එක්කම ඔන්න ඔයාට දකින්න හම්බෙනවා ඔයාගේ රිසල්ට් එක. අනේ දෙයනේ මම හොඳටම පාස්. මට ඒ 3ක්ම තියෙනවා. ඉතින් ඔයා ඒ සතුට දරා ගන්න බැරි තැන ඔයාගේ ගෙදර අයටත් කියනවා. ඉතින් ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නගේම ඇස්සල සතුට කඳුළු. මොකද පවුලටම ඉන්න හොඳටම ඉගෙන ගත්ත එකම ළමයා ඔයා නිසා. ඉතින් මේ සතුටත් එක්ක ඔයා ටිකක් කල්පනා කරනවා අනේ මම ඒක කරා නේද කියලා. ඉතින් ඔයා ඔයාගේ අම්මයි තාත්තයි වියදම් කරපු සල්ලි වලට සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුදුමාකාර සතුටක් ඒ වෙලාවේ දැනේවි. දැන් ඔයාගේ ඇස් දෙක අරින්න. ඔයාට මතක් වුණා නේද? ඔව් ඔයාගේ ඒ දවස ඉස්සරහට එනවා. ඉතින් මේ දවස ලස්සන කරගන්න අද ඔයා මහන්සි වෙන්න ඕනේ නේද? ඉතින් මම වෙනදා වගේම අදත් ඔයාගේ අනාගතයට හරිම ආදරෙන් සුබ පතනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම අද වීඩියෝ එක කොහමද කියලා comment එකකුත් දාගෙන යන්න.